මම දැන් මේ ඔයාලට පෙන්වන ශාකයේ නම තමයි තෙල් එඬරු. මේ තෙල් එඬරු ශාකය බෙහෙත් එඬරු කියන නම් වලින් හඳුන්වනවා. තෙල් එඬරු ශාකයේ ප්‍රභේද කීපයක් තියෙනවා. සුදු එඬරු, මහා එඬරු සහ හීන් එඬරු කියලා. ඉතින් මේ තෙල් එඬරු ශාකයේ එඬරු ශාකයට අමතරව තව එඬරු නාමයෙන් හඳුන්වන එඬරු වර්ග කිහිපයක් තියෙනවා. ඒ තමයි මයුරපාද එඬරු, වැට එඬරු කියලා කියන්නේ. මේ සියලුම එඬරු වර්ග එකම කුලයකට අයත් වෙනවා. ඉතින් ඖෂධ ගුණයෙන් අනුවන මේ එඬරු ශාකය, තෙල් එඬරු ශාකය ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකරම් වල බහුලව භාවිතා කරන ඖෂධයක්. ඉතින් මේ ශාකයේ මේ කොළ, දළු, මුල්, පොතු, ඇට, තෙල් මේ නොයෙක් මේ කියන්නේ මේ හැම දෙම මේ මුළු ශාකයම නොයෙක් රෝග සඳහා ඖෂධ පිණිස භාවිතා කරනවා. ඉතින් මේ වටිනා ඖෂධයක් වෙච්ච තෙල් එඬරු ශාකය කැස්සට, ඇදුමට, පණු රෝගවලට, වාත රෝගවලට, අර්ශස් රෝගවලට ආදී බොහෝ රෝග රැසකට ප්‍රතිකාර පිණිස භාවිතා කරන වටිනා ඖෂධයක්. ඉතින් මගේ වත්තේ හැමතැනම මේ තෙල් එඬරු ගස් තියෙනවා. මේ හැමතැනම තියෙනවා මේ. මම එක ගහක්වත් ගලවලා විසික්කන්නේ නැහැ. ඇට වැටිලා පැලවෙලා තියෙන මේ ලොකු ගහේ. ඉතින් හදිස්සියේ හරි කවුරු හරි ඉල්ලගෙන ආවොත් මට දෙන්න පුළුවන් නේ. මම මේ ගස් වලට ගොඩක් ආදරේ ඇත්තටම. ඖෂධ කියලා කියන්නේ මට මල් වගේ. ඉතින් එහෙම ඉල්ලගෙන ඇවිල්ලා තියෙන අය ඉන්නවා. ඉතින් මේ තියෙන්නේ ඒ තෙල් එඬරු ශාකය.